ආයිබෝවන්. ඉතින් ඔන්න රසරෑ වැඩසටහනත් අරගෙන අපි ආවාද W ජයන්ත අයියාගේ නිවහනට. ඔයාලා හැමෝම මේ රසරෑ වැඩසටහනත් එක්ක රැඳී හිටියොත් ඔයාලා හැමෝටම ලස්සන සින්දු අහන්නත් පුළුවන්. ඒ වගේම රස කතා අහන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා රැඳී ඉන්න මේ දෙහිවරාව රසරෑ සමග. ආයිබෝවන් වාසනාවන් මමත් සුජානි විනෝද්‍යත් අද ඔබ හමු වෙන්නේ සයිබර් අවකාශයේ වින්දනීය දෙහෝරාව රසරෑ සමගින් අපේ හිතවත් ජයන්ත අයියාගේ නිවසේ ඉඳලා ඒ වගේම අපේ හිතවත් ජයන්ත අයියාවත් සචිනී ප්‍රනාන්දු අපේ සුන්දර ගායිකාවත් ඒ වගේම අපේ ප්‍රවීණ සංගීතඥයා ගීපද රචකයා අපේ සංගීත අධ්‍යක්ෂකතුමා අපේ හිතවත් ඉලේ පෙරුම අයියාවත් තමාදරයෙන් ගෞරවයෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. ඇත්තටම අපිට අද මේ නිවස සහ ඒ වගේම ප්‍රවාහන අනුග්‍රහය ආහාර පහසුකම් මේ සියල්ලම ඒ සංග්‍රහයෙන් අපේ W ජයන්ත අයියා අපි සින්දු ටිකක් අහලා අපි ওই පැත්තට යමු. ඒ වගේම මේ රසරෑ රසවත් කරන අය ගැනත් කතා කරලාම අපි මේ පැත්තට යමු. ඔව් අපේ මේ ජයන්ත අයියා ඉන්නවන් W ජයන්ත ඉතින් අයියේ කොහොමද ඔයාගේ සැපසනීප? මම ඉස්තර වේදස්සෝනම් මොකද ඉස්සස් කෑපාරයක් කරගෙන යනවා. ඒ වගේම මේ ආදී ප්‍රශ්න ඉස්සරහට පොඩ්ඩක් ප්‍රමාද වෙලා ඉතින් මේක ගැන පොඩ්ඩක් ඉඳලා ඉන්නවා. මේ රසරෑ කියන ප්‍රසංගේ ඇත්තටම මගේ ගෝමයි අම්මගේ උපන්දිනේ දවසේ මට ඇත්තටම හරි පරම්පරාවේ මේ වගේ කරන්න ලැබීම. ඔව්. ඒකේ මද ජයන්ත අයියාගේ මං හිතන්නේ මදරින් ලෝගේ උපන්දිනේ. කොහමද අම්මවයි නෝනවයි දෙන්නවම ෂේප් කරගන්න බලාගෙන තමයි මේ කටයුත්ත අත තියලා තියෙන්නේ. නෑ එහෙම කියන්නත් එපා නේද? මේ දැන් ඔය ලේලිගේ නැන්දම්මගේ ප්‍රශ්න තියෙන්නේ. ඔව්. මාමණ්ඩිගේ ලේලිගේ ප්‍රශ්නත් අඩුයි නැන්දම්මගේ එතකොට බෑනගේ ප්‍රශ්නත් අඩුයිනේ. ඔව් නේද? මේකුත් තියෙන ඔය පොඩි අමුතු පොඩි ලෙන්ගත්කමක් ආදරයකුත් තියෙනවා අර දූගේ තැන ඉන්නකොට එහෙම පොඩි ආදරයකුත් තියෙන. ඒ වගේ ලියවිච්ච ගීතත් ඕන තරම් තියෙනවා. ඔය අපේ ඉලේ පෙරුම අයියාට හොඳට මතකයි. ඔව් නේද? ඒව අහන්න නම් අපේ ඉලේ පෙරුම අයියා පැත්තටවත් යන්න වෙනවා. තව ටිකකින් අපි මේ ජයන්ත අයියත් එක්ක සොඳුරු කතා බහේ දෙන්න කලින් අපි ගීතයක් අහලිමුද? ඔව්. ඊට පස්සේ තියෙනවා අපිට තව රස කතා ගොඩාරි. කතා ගොන්නක් තියෙනවා. කතා වැරක්. අයියේ ඇත්තටම කිව්වොතින් අයියේ මේ අපේ ජයන්ත අයියා විජේ කුමාරතුංගයන්ගේ ගීතම පමණයි කියන්නේ. ඔව්. සහ මේ කාලේ හැටියට. ඔව්. මේ අද වර්තමානයේ තත්කාලීන පවතින තත්ත්වයක් එක්ක ගත්තාම ওই ගීතය මතු මතට ඕන වෙනවා. ඕනත් වෙනවා මේ කියන උවමනා වෙන්න ඉඩ තියෙනවා. කුමාරතුංගයන්ගෙන් පස්සේ ඇත්තටම ඒ වගේ කටහඬකින් ඒ වගේ ගයන්නයි ඉස්සරහට දැන් යන සින්දුත් එක්ක ඇත්තටම කියනවනම් හොයන්නත් බැරි වෙන්නේ. සහ මේ විජේ කුමාරතුංගට අපමණ ආදරය කරන අපි දිනෙකුත් මේ ගැන කතා කරා. ගරු කරන එතුමාගේ ගීතය තව දුරටත් මම හිතන්නේ විජේ කුමාරතුංගගේ හඬ කවදාවත් අමතක වෙන එකක් නෑ අපේ ප්‍රේක්ෂක මේ අයට අපේ ශ්‍රාවකයන්ට. ඒ වුණත් ඒ ස්වරය තව දුරටත් ඉදිරියට අරගෙන ජයන්ත අයියා ලොකු මෙහෙයක් කරනවා. අපි ඉදිරියට ඒ ගැන කතා කරමු. අපි අයියාගේ සින්දුව අහලෙමු. මොකද ඒ තව රස කතා ගොඩක් තියෙනවා. ඕවා කියන්න ගියොත් සින්දුව අහන වෙලාවට සින්දුව අහලා අමතක වෙනවා.
රඟගෙනට අප සැනකර බව මුකුවාදන් වැට එක්කුණක්සද කල ගනිමි සුවහසත් තව උපදින බව දඩුවම් සිව්මැසි වැදිනම් අලුගු සුවදේ එල්ලාපම් අලුගු සුවදේ එල්ලාපම් කතුයි බුලේ යන්න එල්ලාපම් වරදට එරළිය අවිකුස වන්නේ රටකට දයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදෙන් තපස් රකින්නේ පිටකොඩු පිටයක් ඔල ඔල ජීවතුන් දඩුවම් සිව්මැලි වැදිනම් අලුගු සුවදේ එල්ලාපම් අලුගු සුවදේ එල්ලාපම් කතුයි බුලේ යන්න එල්ලාපම් මංගලානන්දයටපත් කරලා ඒ වගේම අයියේ මේ ඇත්තටම කිව්වොත් මේ ගීතය ඔයාව දැන් කීවෙනි පාඩද ගායනා කරේ? මම මේ කීතින් 1988 පෙබරවාරි 16 වෙනිදා විජේ කුමාරතුංග මහත්තයා අපෙන් ඈත් වෙලා ගියා. එදා ඉඳලම මම මේ සින්දු ලංකාවේ ප්‍රසංගවල ගායනා කරනවා. එහෙම බැලුවොත් මෙච්චරයි කියලා කියන්න බෑනේ. ඒ ඔක්කොම දියත් බැලසියෝ. දශක දෙකක තුනක අතීතයක කතාවක් මේක. දැන් තව වසර දෙකක් වගේකට අවුරුදු 30ක් විතර ඔබ මේ ගීතේ ගායනා කරලා තියෙනවා. මට මතකයි ඉලේ පෙරමයි මේ ওই ගීතේ විජේ කුමාරතුංග මහත්තයා බොහොම ජව සම්පන්නව ගායනා කරපු ගීතයක් සහ ඒ යුගය අපි කියන්නේ අලුත් ජෙනරේෂන් එක ඒ යුගය දන්නේ නැහැ. අපේ සචින් ඒ වගේම අපේ මේ විනෝදයා අපේ පුංචි කාලේ අපේ බාල කාලේ ওই ගීතයේ රසය අපි හොඳට අත්විඳ අය පුංචි දරුවෝ හැටියට ඉලෙඩමයි නැති වෙනවා. ඒකට හේතුවකුත් තියෙනවානේ. එදා සමාජය තුල සමාජ අසාධාරණත්වය තරුණ පිරිට රැකිය ආවීම ඊට පස්සේ තියෙන අය බෙදා හදාගෙන කෑම. හරි ඒවට එරෙහිව තමයි මිනිස්සු මේ තරුණ පිරිට මේ අත වශයෙන්ම නැගී සිටියේ. නමුත් ඒ තරුණ පිරිට ඒ අවස්ථාව නැති කරමින් ඒ තරුණ පිරිට විනාශ කරමින් හරි ඒගොල්ලන්ගේ ඉහළ පැලැන්තියේ ඒ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න හැදුවා. ඒ නිසා තමයි විජේ කුමාරතුංගට පෞද්ගලිකව කේදී වුණා. එතුමා දේශපාලනයට පැමිණියා. හොඳ ප්‍රවීණ නාළුවේ. ඒ වගේම ගායකෙක් නමුත් සමාජයේ හිතවත් සමාජයේ දුක හඳුන් කියන කෙනෙක් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් එතුමාට ඒ කරදරේ ඇති වුණා. විශේෂ වේදා රට පාලනය කර ඒ පෞද්ගලික වර්ෂ කියනකොට දන්නවනේ. ඒ වර්ෂ ඒ කාලේ කවුද හිටියේ කියලා ඇත්තම නැක්සලයිට් මේ වන්දන කරුවෙක් හැටියටත් යව ඉරේ දාලා හිටියනේ. මෙතන ඒක තහඩු වලින් ආවරණය කළා විජය කුමාරතුංග ඉන්න කෑල්ල. ඒ කොටස උස තහඩු දාලා විනෝද ඒ කොටස ආවරණය කළා. ඔව්. ඒකම තමයි ඒ හදවතේ බුරබුරා නැගිච්ච වේදනාව තමයි මේ ගීතෙන් කියන්නේ. ඔව්. සහ ආන්දිකා කුමාරතුංගගේ මතකයි කිව්වා ඒ බත් එක ජීයට ගෙනියන බත් එක කූරු ගාලා බලලා තමයි ඇතුළට දෙන්නේ කියලා ඇත්තටම ඉතින් තුනිය එතන බෝම්බ ගෙනියන්න තරම් මානසිකත්වයක් හිටියේ නැහැ. තමන්ගේ ස්වාමි පුරුෂයා ඉර කරලා තිබුණා. ඒ සිද්ධි අපිට හොඳ මතකයි. සහ විජය කියන්නේ දකුණේ ඉඳලා
උතුරු කෙරවලට එනකම් අපි දිගපල්ල ගත්තාම දෙවුන්දර තුඩුවේ ඉඳන් වේදුරු තුඩුවටම එකම විදිහට මිනිස්සු ආදරය කරපු අය ඒ යුගයේ යාමිනී පොන්සේකා විජය කුමාරතුංග ශ්‍රීධර හෝල් එකට ආවහම දෙමළ අපේ රසිකයෝ මම මතකයි ඉස්සර කියනවා මේ පළාත් රජයේ සේවය කරපු අපේ සිංහලයි කියනවා විශේෂ ගහලා අප්පුඩි ගහලා තිරේදි පිළිගන්න. එහෙම තැනක් තිබිච්ච ගායකයෙක් තමයි මේ ජයන්ත අයියා. Tamanගේ කර්මත තියාගෙන අදටත් ඔහුට ගරු කරමින් මේ ගීත ගායනා කරන මේ පිළිබඳව අපි අගය කරනවා නේද? ඔය වගේම ඇත්තටම තියෙනවා නම් අපිට සැඟවුණ සම්පතක්. ඔව්. නේද? මේ මදිරාවල දක්ෂකම් සැඟවිලා ඈ මේ ඇත්තටම කියනවා ඒ වගේ ගායනයක් ගයන්න ඒ වගේ අහන්න ලැබෙන සැඟවිලා තියෙන දක්ෂයෙක් සම්පතක්. ඒ හැබැයි මේ තර යුගයක අපි ඉදිරියට කතා කරමු ජයන්ත අයියා ලංකාවේ අදට දැනට ඉතාම සුප්‍රසිද්ධ සමග ගීත ගායනා කරලා එයාගේ සංගීතයට ගීත ගායනා කරපු කෙනෙක්. ඒ වගේම දැන් අද අපේ මැදිරි ඉන්නවා ගායකයෝ දෙන්නෙකුයි ගායිකාවෝ. ඔව් අපේ මේ සචිනි ප්‍රනාන්දු නංගි. ඉතින් කොහොමද නංගි වගේ විස්තර? හොඳයි මේ රාස්තික රාජකාරී කටයුතු කරගෙන මම විස්තර කියනවා මම ඉගෙන ගන්න කල්පනා කරන පාසලේ ඊළඟට මම සංගීත කරා සාමාන්‍ය කරලා මම ඉස්සෙල්ලාම ඉන්දියානු රාජකාරී සංගීත ඩිප්ලෝමා විභාගයක හිටියේ සංගීතම ආසයක් මට මම විනෝදාංශයක් වගේ තමයි ප්‍රතිකාරයම සිමු කියනවා මම ගෙදරයි මට ඒක උදව් කරා ඊට පස්සේ ඒවලට ගන්න ඒ වෙනකොට වාරි විශේෂයි එතකොට වැඩිපුරම කාගේ සින්දු වලටද කැමති? මම ශශිකාන්ත සඳහා මාත්‍යන් සින්දු වලට ගොඩක් කැමතියි. ඇයි යාගේ සින්දු වලට විශේෂයක්? මම යන කඩාවල ගොඩක් කැමතියි. එයාට මම හරියට කියනවා හැමදේම වාසය නිසා එයා තමයි ආසම ගායකයා. ඒ වගේම නංගි මේ එලිමහාන් ප්‍රසංග වේදිකාවට ගීත ගායනාවද? මම සමහර වෙලාවට මම ඒ ප්‍රසංග වේදිකාවට ගායනා කරනවා. ඒක මගේ විනෝදාංශයක් තමයි තමයි. එතකොට අද මොකද්ද මුලින්ම කියන්නේ? අද මම සමතම මහත්මියගේ පාවෙලා පුරුද්දක් ගීතයක් රසමුසු තැන් ටික ගීතයෙන් පස්සේ අපි අහමු මේ ගීතයේ පිළිම් පෙළට ගලාගෙන ආවේ කොහොමද කියලා සහ ඔබ ශශිකාන්ත සංසාර එතුමිය තෝරගෙන තියෙන අපි හැමෝම ආදරය කරන හොඳ හඬක් හොඳ පෞරුෂයක් තියෙන හඬක් ඒ ඊටම දක්ෂ ගායිකාවක් සහ ඊටම මනස්කාන්ත පිළිමක් තියෙන කෙනෙක් නේද? ගායකයි ආදරය කරන දරු කරන කෙනෙක්. ඔබ ඒ තෝරා ගැනීමට අපි ස්තුතිවන්ත වෙන ගමන් ඔබේ ඔය මියුරු කටහඬි ඔබේ ගීතය අහන්න අපි ආසයි.
ගායනවට වැඩිය වින්දා. කියන මේ ගායකයන්ගේ එක ගුණයක් තමයි තමන් ඒ ගීතය තුළ ජීවත් වෙමින් ගායනා කරන. අපි දකින ප්‍රවීණ ගායකයෝ සමහර ලාවට S2 පියාගෙන ඒක විඳින ගමන් ඒ කිනාවෙන් දැන් ගීත ගායනා කරනවා. මම ගොඩක් කරලා රෝග දකිනවා මේ අපේ ඉලේ පෙරුමයි. ඔය ගීතය තුළ ජීවත් වෙමින් ගායනා කරන ලැබුණ ප්‍රවීණේ නමුත් ඔබ මේ ශේත්‍රයට එන ගමන් ඒත් ඔබ ඊටාම සාධාරණයක් කළා සහ ඇත්තටම කියනවා නම් අයියේ මේ සචින් නංගිට මේ කාවත්ම පෙවුන්නේ පෙවුන්නේ? මම ඒක දිහා බලන් ඉඳී ගොඩක්ම අපි කාවත්ම පෙවුන්නේ ඒ උන්නේ එයා දැක්කේ අර දැන් යෞවනයේ සිරිලාරේ විඳින ගමන් අර හීනි තනපත් අතරේ වැටිච්ච පිනි බින්දු වල ඒ කාන්තිය විඳින්මින් තුරු ගොම්මු අතර මල් ගොම්මු අතර සැරිසරමින් අර තමන් පතන ආදරේ ලැබිලා ඒකෙන් උන්මාදයටපත් වෙච්ච එහෙම තැනක ඉතිබුනේ. අපිට ඒක පේනවා යාගේ නේද බලයින් අපිට ඒක අමුතුම විදියට ඒක මැවිලා පේනවා. මම හිතන්නේ ඒක ඉතාම වටිනවා මේ ඒ වගේම ඉලේ පෙරමගිලත් ඇත්ති මම දැක්ක ඔබත් ගීතේ විඳින අදහසක් ඒ පිළිබඳව. දීපත් කිරීම ගැන ඇත්තටම මම සතුටින් ගොඩක් බලන් හිටියේ. මොකද එතකොට තමයි ගීතය තුළ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඔය කියන විඳිල්ල සමහර ගායකයෝ නොවින්දට රටහටින් මේක ඇවිල්ලා තියෙන විශේෂයෙන්ම විතර මල්ලාරච්චි වගේ අය එල්ලෙන්නේ නැහැ ගීතයක් ගායනා කරනකොට. එහෙමයක් ඉන්නවා. ඒකත් එක්තරා ගුණයක්. ඔව් ඒකත් විශේෂ ගුණයක්. විශේෂ ගුණයක්. විශේෂයක් නෑ. ඔය බලාගත්ත දේ නියමටම ගීතය ගායනා කරනවා. සහ මේ ප්‍රේක්ෂකයා ඇති වෙන්න විඳිනවා. ඔව් ප්‍රේක්ෂකයන් හිතනවා. ඔව්. ඒගොල්ලෝ හඳුනන්නේ නැති එහෙමයි ඉන්නේ. එහෙම ගායකයෝ මට මතක් වුණා මේ දැන් කවදා හිතාවක් තමයි නීලා වික්‍රමසිංහ මගේ ගුරුවරිය. සුසිලාකා කියලා හිටියා. ඉතින් වඩා මම ඉතුමිය ගීත ගායනා කරනකොට බොහොම ලස්සනයි. මොනවා ඒ වගේ හොඳයි. ඉතින් උසස් අධ්‍යාපනය ලැබු ශ්‍රීපාලි මණ්ඩපේ මට මතක විදියට. අපි ඉස්කෝලේ මම ඒක කරා. ඉතින් ඇත්තටම හොඳ ගුණාත්මක පහළින් යුක්ත එයාත් එහෙමයි ගීත ගායනා කරනවා. ඉන්නාවේ නේ ඒ වගේ තමයි දැන් ගීත ගායනා කරනකොට ඉන්නා වෙන්නේ නැහැ. ඒකට ආරෝපණය වෙනවා. දැන් විශේෂයෙන් કોઈ ගීතයක් කියනවා අම්මා ගැන. මම අහලා කියනවා දැන් සදා උකුළුතල මාසුව යහනක වගේ ප්‍රසංගයක් කළා. ඉතින් මේ මමයි ඉස්කෝලේ යනකොට ඒකේ පළවෙනි ගීතය හැටියට මම ගායනා කළේ සදා උකුළුතල කියන ගීතය. මම ඉතින් ගායනා කරනවා. ඒක මමයි තමයි කළේ. ඉතින් මේ බණ්ඩාරම මධ්‍යම විද්‍යාලය විශ්වවිද්‍යාලය. ඒ වගේ අපිට සංගානාවක් ඇතුලේ කළා. ඉතින් ඒ වගේ ඉතනාවල ගැටියක් ඉතුරුනේ කියනවා. ඒ විශේෂයෙන් අමරදේව වගේ කෙනෙක් ගායනා කරනකොට මම හිතන්නේ මුළු ඇඟම ගීතයට යනවා. නේද? ඉස්සාවයි ජාති ගායක. ගිරියයි. ඔව්. ඉතින් ඒක එතුමාගේ ගුණයක්. ඒ වගේ හැම කෙනෙකුටම යම් ගුණාංග දුන්නා විශේෂ වයිලින් වාදකයෙක් නේ අමරදේව මහත්මයා. ඔව් එයාට ආවෙනිකු වයිලින් වාදනයක් එයාගේ තියෙනවනේ. ඔව්. මේ වගේ ඒකනේ කියනවා ගැටි ලක්ෂණ සාමාන්‍යයේද සායිනේද ඈ ඒ භාෂාව ඒ හැම දෙයකින් පොසත් වෙච්ච කෙනෙක් නේ අමරදේව. ඒ විශේෂ ජෝතිපාල ඒක සංගීතය ඉගෙන ගත්ත කරුණක්වත් නිර්මාණය කරලා නැහැ. නමුත් ඒ උදේම ඇත්තටම ජයවික්‍රම අයියේ අපිට ඉලේවැරි අයියාගේ ලස්සන රස කතා අහන්න ගොඩාක් තියෙනවා. අපි ඊට ඉස්සෙල්ලා අහමු ලස්සන ගීතයක් අපි අහන්න කැමති අයියේ ඔයාගේම ගීතයක්. මේ ගීතය විශේෂයෙන්ම අපි දැන් තවසර කීපයකට උදේ වුණ ශ්‍රීපාලි මණ්ඩපයේදී මගේ හිත මිත්‍රයෙක් ඉන්නවා ශාස්ත්‍රපති ලාල් වේරගොඩ දසිනවන්ත මහත්තයා ගුරුවරයා. එතුමා ගීත ගණනාවක් මට ලියලා තියෙනවා. ඒතර අවස්ථාවකදී ගීත 16ක් එතුමා ලිව්වා. ඒ 16ට මම තනු සහ සංගීත නිර්මාණය කළා. ඒ වගේම ලංකාවේම කැඳවීමක් කළා. සාහිත්‍ය දක්ෂතා තියෙන සංගීත ගුරුවරිය 3 දෙනෙක් ඒ 3 දෙනා අරගෙන ඒ 3 දෙනාත් එක්ක හිමිගීතවලුත් ගායනා කළා. ඒක මම තමයි සංගීත නිර්මාණය කළේ. ඔකේ තයන්විතර මහත්තයා තමයි මේ ඡායාරූප ගත්තේ. හරි. ඒ වගේම චතුරගේ ස්ටුඩියෝ එක තමයි කළේ. එන්නේ වැඩි මහල් සෞජිගේ පුතා. ඉතින් රූපාගේ වාක්‍ය විදිහේ තමයි ගීතය. ගීත වලට ඔක්කොම සංගීතය සැපෙවි. ඉතින් මේ 16ටම මම සංගීතවත් කරලා අපි මේක සිංගප්පූරුවේ තමයි මේ පටිගත කිරීම කරලා මාස්ටර් එක මම කරේ. එතකොට මේ ඒකේ එක්තරා ගීතයක් තමයි විවගී 3ක් තියෙනවා. දෙන්නෙක් ඉන්ට්‍රෝ කරලා ගත්තා. කෙනෙක් විතර ගායිකාවක් ඉදින්න යවගත්තා. ඒක නෝ
ආදරේ රන් විමනි හදිසුරයානි සැතපි පිරිතුම් සිතුවිලි අතරේ සැනසී ඉනෙහුන සුහදිනී ආදරේ රන් විමනි හදිසුරයානි සැතපි පිරිතුරු සිතුවිලි අතරේ සැනසී ඉනෙහුන සුහදිනී ඔබ ගුණ ආරේ සංගසක්සේ සුවද ගලාලා සුපෙම් ලොවේ එළියකලාව මගේ ලෝකයම ඉරුසේ සංගසේ ඔබ ගැබපෑ ආදරේ රන්දිමනි අත්සුවයානි සැතපි පිරිතුරු සිතිවිලි අතරේ සැනසී ඉනෙහුන සුහදිනී එතැනක සිටියද අදවත් එක තැන එතැනක සිටියද අදවත් එක තැන නොවිනස් වීමු මතු සසරේ එක සෙවඩක් යට ඉදිනට පින් නැත පින් පුරවමු අපි මේ බවේ ආදරේ රන් විමනි අදිසුවයානි සැතපි පිරිතුරු සිතිවිලි අතරේ සැනසී ඉනෙහුන සුහදිනී. ඇත්තටම මේ ගීතයක් විරහ ගීතයක්. මේ සංසාරේදී එකතු වෙන්න බැරි වුණා. අපි එනත් ආත්මිකදී හරි අපි හමු වෙමු කියලා ඒ විතුරු සෙනෙහස ගැන තමයි මේ ගීතෙන් අපේ ශාස්ත්‍රපති ලාල් දේරගොඩ මහතුමා කිව්වේ. ජයන්තයි ඔය කතාවත් එක්ක මට මතක් වුණා මේ ඉස්සර කතාව. ඔය ජයන්තයිට මේ සිද්ධි මතකයි. සචිනි වංගිට සමහරට අත්දැකීමක් නැතුව ඇති. ඒ කාලේ ෆෝන් තිබුණේ නැහැ. SMS WhatsApp මොකුත් නැහැ. එහෙම විදියට අපි පසු කළානේ ජයන්තයි. එහෙම පසු කරනකොට ඔන්න ට්‍රිප් එකක් ගියාම කරන්නේ අපි ඒ කාලේ ඇඩ්‍රස් එකක් දෙන්නේ. මට මතකයි අපි අපේ පුංචි කාලෙත් මේ ට්‍රිප් එකක් ගියාම අපිත් ඇඩ්‍රස් එකක් දෙන්න වීසි කරලා එනවා. ඒ කාලේ නිකන් සමාජ සංස්කෘතියක් වගේ මේ ගෑල් ළමයින්ට මෙතන ඉඳසක් තිබුණෙත් නෑ. ඔබ කියන කතාවත් හරි. ඉඳසක් තිබුණෙත් නෑ හොඳේ. ඒ කාලේ ඔය මයියංගනේ ගිහිල්ලා අතරමඟදී හම්බ වෙලා තරුණියකට දීලා යනවා ලියුමත් එක්ක ඇඩ්‍රස් එක. ඊළඟ මේක පණිවිඩේ ලියනවා ඊළඟ පොයට මයියංගනේදී හම්බ වෙමු කියලා. දැන් තරුණිය යනවා. ගිහිල්ලා බලා ඉන්නවා තරුණිය. ඒ වගේම ඊළඟ මාසේ පොය දවසේ ගිහිල්ලා දැන් බලන්න. ගියා මයංගනේ. ඒ වෙනුවෙන් මයියංගනේ ගියා. දැන් එන්න කිව්වේ මයියංගනේ විහාරෙත් දැන් නැවත හම්බෙන්නේ මොකෝ මැසේජ් එකක් දාන්නේ ෆෝන් නෑනේ. ඔව්. හම්බෙන්නේ නෑ ඊට පස්සේ තරුණියා කල්පනා කළා ඉන්නේ නෑනේ. ගත්ත තනියෙන් මල් වට්ටිය. අරගෙන ගිහලා පූජා කරා. පූජා කරලා ආපහු එතනම ඔහු ලියනවා කවියක්. මයියංගනේ යාසෙනගේ නිමක් නැති. ඒ සෙනගේ උඹ නැති වෙන්න ඇති. මයියංගනේ වදින්නට පින්මදි වෙන්න ඇති. මට මතක විදිහට කියන්නේ හොඳේ. මංකල පිනේ උඹටත් භාගයක් ඇති. දැන්
ඒ තරුණියගේ සිතුවිල්ල ඒ හැඟීම හරි ප්‍රේමණීයයි. දැන් බාවේ නෑ කියලා මේක අසභ්‍ය වචනෙන් බැලලානේ නෑනේ. ඔබට පින් මදි වෙන්නේ නැති. හැබැයි මං කරපු පිනෙන් භාගයක්යි. භාගයකට ඒක හරි ප්‍රේමණීයයි. ප්‍රේමණීය. අනික මේ දවසක් දැකලා ඕවගේ මේ නෝ. කොහොමද තව ඔය මොන ජීවත් වෙන්න තිබුණා නම් කොහොමද දැන් අය කරගෙන ආපු කතාව ඉතුරු ටික කියන්න මම මැදින්නේ බෑනේ. ප්‍රේමය කියන්නේ ප්‍රේමය තමයි අපි ඇත්තටම හිත දවසේ ජීවත් කරන්නේ. අපිට ප්‍රේමය පිළිබඳ හරි මොකක් පිළිබඳ හරි බලාපොරොත්තුවක් නැත්නම් අපිට ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ. ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒවත් විඳුනාම සිඳුනාම තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ පායින්නේ. කෙලිමු. හරි කෝච්චිය නවත්තන්න. ඔව් නවත්තන්නේ නවත්තන්න කියලා තියෙනවනේ. කෝච්චිය නවත්තන්න බයින්. ඔව් නවත්තන්න වයින්. ඉතින් අන්නේ වගේ ඉලෙල වැරලා ගන්නවා. එතකොට මම හිතන්නේ මගේ තව ගීතයක් මේ අවස්ථාවේ ස්වල්ප මොහොතකින් ඒ වගේ ගීතයක ගායනා වෙනවා. ආදරේ වෙනුවෙන්. ඒක මේ ආදරේදී උත්තරීතර භාවය ගැන තමයි කතා කරන්නේ. නමුත් අද එහෙම නෑ ආදරේ පිටවන්නේ. දැන් ඒ වගේම තමයි දැන් ඕගොල්ලන්ට මතක ඇති කිරියල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ ඈ ගෑනු ළමයින්ට ආදරේ ඉල්ලනවා. මේ සිද්ධිය අපි එක දවසක් කතා කළා. ඒ උරිලුවට තව මේ අතුරු ප්‍රශ්නයක් තියෙනවා. ওই ගීතේ තනියෙන් ඔබ ගායනා කරේනේ. කොයිකද? ওই ගීතේ. ඔව් මේක මම තනි ගායනා කරා. ඒතර ඉන්ටර්වයුව කරලා ගත්තම මේ ගෙදර එක්කෙනා වගේ මොකද්ද? ඔව් එයාව ගත්තේ මොකක්ද දන්නවද? එයාට අතීතයේ බුද්ධ කාලේ හිටිය සිරිමා කියලා ගණිකාව. අනේ සිරිමා කියන ගණිකාවට වෙච්ච දේ ගැන තමයි එයා කියන්නේ. සිරිමා කියන ගණිකාවට තමන්ට පුළුවන්කම් ශාවිශක්තිය තියෙනකම් රාජරාජ කුමාරව සිටුව මහා සල්ලිකාරු ඒ දේශේවන පතා ආවා. නමුත් අවසානයේ ශරීරය වැහැරිලා අන්තිමට අම්බලව ගිනවා. නිලවැස්සෙක් කතාවේ නෑ විනින් ආයේ කවුද? බලන්නවා නිලවැස්ස. يعني ස්ත්‍රී පක්ෂයේ පමණ ඇවිල්ලා තිබුණා. අර දැන් ඉතුමියගේ තෙක් ඔය කියන ගීතයක් අහන්න අවස්ථාවක් අපිට තියෙනවා. මට තියෙන ප්‍රශ්නයයි මේ එහෙම අවස්ථාවකද එතකොට මේ එතුමිය මේ අපේ ලේපෙරමයියට හම්බ වෙලා තියෙන්නේ. ඔය කතන්දරේ දෙන්නම එක තැන තියාගෙන දිගාරින අවස්ථාවක් මම හිතන්නේ අපිට උදා වෙනවා. ඔව්. මම ඔයාලට කිව්වනේ රස කතා අහන්න නම් අපේ රසරයත් එක්ක ඉන්න කියලා එකතු වෙන්න කියලා මේ වගේ රස කතා අහන්න නම් ඉතින් මේ වගේ රස කතාවක් අපි ඊළඟට අහන්නේ කොහෙද? ඔය ඒ වගේම මේ අයියේ වගේ අවස්ථාවක් උත්සවයකට ඒ වගේම ආයතනයකට ගොඩක් ඒවට ඉල්ලුම් තියෙනවා. දැන් අපි අද W ජයන්ත අයියාගේ ගෙදර අපි ඊළඟ සතියේ ඔබ හමු වෙන්නේ. ඉලේ පෙරමයියාගේ නිවසේ. අන්න එදාට ඔය දෙන්නම මේක ළඟ තියාගෙන නේද? සංගීතයට ආදරය කරන සිංහල ගුරුතුමිය ඔබේ විරිඳ. එතුමියවත් ළඟ තියන අපි අහන්න බලාපොරොත්තු වෙන ගමන් ව්‍යාපහුව අයියේ මේ දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරකට ගියාම ඔව් ඔයා මුලින්ම ගෙදරට ඇතුළු වුණාම සාමාන්‍යයෙන් මොනවද දකින්නේ? දැන් අපිට ගොඩක් ගෙවල් වලට ගියාම ඔය ලස්සන බුමුතුරුණුයි ඡායාරූප ඒ වගේ දේවල් තමයි බලන්න පුළුවන්. ඔව්. එතකොට අයියේ මං අද ආවනේ අපේ මේ W ජයන්ත අයියා නිවසේට. ඔව්. ඒ ආවහම දැන් එයා ඉස්සරහෙම තියලා ඇත්තටම කියනවා නම් අයියටත් ඉන්නවා ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නවා ලස්සන නෑ මම තාම දැනගෙන පුයි පුතාලා දෙන්නෙකුයි ඉන්නවා. මේ ඔයා ගැන නෙමෙයි කියන්නේ අපි මේ W ජයන්ත අයියා. ගැන තාතේ. ඉතින් මේ ඒ හැමෝම ඉන්නකොට දැන් සාමාන්‍යයෙන් අයියේ මට එහෙම වුණා නම් මම මුලින්ම මගේ දුවලාගේ මගේ පුතාලාගේ මම වයිෆ්ලාගේ ෆොටෝස්නේ ලස්සනට පේන්න තියෙන්නේ. හස්බන්ඩ් කියලා කියන්නේ. ඔව් දැන් හස්බන්ඩ්ගේ හරි එහෙමනේ. මේ දැන් ඔයාත් එහෙමනේ මම දැක්කා ඔයාලා ගෙදර ගිය වෙලාවේ. ඔව් දැන් වයිෆ් කෙනෙක් ඒ මම කියන කවරේ හම්බෙච්ච දවසට මම එහෙම ෆොටෝස් ටික තියාගෙන බලාපොරොත්තු වෙනවා. උනාර ගෙදර වයි ඒ බත් වෙනක් කියන. බත් වෙනක් කියන. බත් වෙනක් කියන. ආ මේක දැන් අපි බබාලා තුන් දෙනෙක් දාලා. ඕ නෑ විවාහයක් වෙලා තියෙන්නේ දැන් මේක අපි වැඩසටහන පෙන්වන්නේ දැන් කියන්නේ. අපි ඊගෙන පස්සේ කතා කරමු. ඒ වගේම අපි දැන් ජයන්ත අයියා නිවසට ආපු වෙලාවේ දැක්කේ අයියා හරි අමුතුම ෆොටෝස් ටිකක් ඉස්සරහ ඔයා දැක්ක නේද? දැක්ක බොහොම වන්දනීයව පූජනීයව තියාගෙන ඉන්නවා මේ ෆොටෝ ටික මම හිතන්නේ එතුමා සෑහෙන ආදරය කරන පිරිසක් ඒ ෆොටෝ වල ඉන්නවා. ඒ වගේම කරගෙන වගේ ඒ ෆොටෝස් ටික ඉස්සරහ තියෙන ඒ වගේම මේ සුජානි ලංකාවේ අද දවසේ අති විශිෂ්ටයන් දක්ෂයන් හැටියට ඉන්න පිරිසක් තමයි මේ ඡායාරූප වල ඉන්නේ මම හිතන්නේ ජයන්තට ඇති ඒ ගැන අදහසක්. ඔව් ඒගොල්ලෝ මම 1989 පෙබරවාරි 16 විජේ කුමාරතුංග මහත්මයාගේ ගී ප්‍රසංගයක් ඒකෝද ගී ප්‍රසංගයක් මගේ හිතේ තිබුණා කරන්න.
හැබැයි මගේ හිතවත් යාළුවෝ තමයි චන්ද්‍රලත ඉලේ බේරුම. මම එතුමාට කිව්වා මට මෙන්න වගේ ප්‍රසංගයක් කරන්න ආසයි. මට මේකට උදව් හරි ජයන්ත මම මේක උදව් කරන්න. ඉතින් එතුමා තමයි ඔය සින්දු ඔක්කොම ඒ කාලේ මෙන්න මේ සින්දු ටික ගායනා කරන්න කියලා මට දීලා ඔක්කොම කළා දුන්නේ. ඉතින් විජය මහත්මයා සින්දු ටික ඉතින් මම හොරණ දොප්පිරික් මහාවිද්‍යාලේ හෝල් එක බුක් කරලා ගිහලා ඊට පස්සේ ඒක සහාය ගානේට මම මාළේ බුලස් වෙනට ආරාධනා කළා. හැබැයි මම ආන්ගෝලසෙකට එයා හිතට බුලස් කොමි හිටියේ. ඒතකොට ඒ කාලේ මම එයා ගාවට යනකොට එයා මම ගිහිල්ලා ගම මම කව මිස් එයා හම් වෙලා මම කව මිස් මම මේ විජේගේ ප්‍රසංගයක් මෙහෙම කරනවා උපතුමිය මම සහාය ගානේට තෝරගෙන ගන්න හිතේ තියෙනවා මම මේ මට පුළුවන් ද මේකට එන්න කියලා. ඉතින් එතුමිය කිව්වා මම හැබැයි මේකයි මම කිව්වා මම පෝස්ටරුත් ගහලා තිනවා මානවර්තේ මේ නමක් දාලා කියලා. එතකොට එයා ඇහුවා ඔයා මගෙන් අහන්න නැතුව මොකටද මේ පෝස්ටර් නමගේ නම දැම්මේ කියලා. හරි. එතකොට මට මෙයා කිව්වා එහෙම දාන්න ඔයා මම කවුරුද දන්නෙත් නැහැ මම අතුරන්නෙත් නැහැ. මම විජේ කුමාර සින්දු කියන කෙනා මම අහලත් නැහැ. ඊට පස්සේ මට එහෙම කිව්වා මම දැන් ගොඩක් වේදන් කළා. මේක මේ කරන්නේ මේ විශේෂිත මම මට දැන් කරන්න කියලා. අන්තිමට මම හැරිලා එනකොට එයාට ටිකක් හරි අමුතක් ඇති වුණා. ඒ කියන්නේ දුකක් වගේ ඇති වුණා. ඊට පස්සේ පොඩ්ඩක් එන්න කියලා මට කතා කරා. කතා කරලා ඊට පස්සේ කිව්වා හා එහෙනම් මම විජේ කුමාර මහත්තයා මේ ඇස්සේ පිනාම අතතර විජේ කුමාර මහත්තයාගේ සින්දුවක් ගායනා කරමු කියලා කිව්වා. රියසෙල් එක පොඩ්ඩක් බැලුවා මගේ. ඉතින් බැලුවාම එයා විජේ කුමාර මහත්තයා තියෙනවා ආතරය පමනත් ජීවිතය නැකනියේ ජීවිතේ කොතෙක් දුර ඇතිද තව ඉදිරි. ඒ සින්දුව ඉතින් මම ටිකක් ගාන එයාත් පොඩ්ඩක් ගායනා කරලා හරි ඒක නවත්තලා කිව්වා හරි මං එන්නම් එදාට කියලා. ඉතින් මට බොහොම සතුටු වුණා. ඊට පස්සේ මම ප්‍රසංග රාශිය ගොඩාක් කරා ශ්‍රී ලංකාවේ. පිළියද්ද දවසන කාලේ තෝය කරා මොර කරා ඉන්නේ. මහාවිද්‍යාලෙත් කරා ඔන්නනම් 4 පාරක් ප්‍රසංග කරා. හැබැයි ඒවට ගොඩාක් මට උදව් කරේ මේ චන්ද්‍රලත ඉලේ බේරුම මහත්මයා. මොකද 1989 ඉඳලා අපි දෙන්න යාළුවෝ. සමාන සුඛ දුක්. Oh. ඇත්තේ මගේ ගුරුවරෙක්ම වගේ තමයි. එතකොට මේ ආරංචියක් ආවා දැන් ඉදිරියට ඒකාංගික ගීත ප්‍රසංගයක් කරන්න ඉන්නවා කියලා. ඔව් ඉදිරියට කරන්න ඉතින් තියෙනවා ප්‍රසංග රාශියක් කරා ඊට පස්සේ මට ඉතින් ඔය ඊට පස්සේ ඉතින් මම ගායනා කරන්න යනකොට මට ලොකු ඕපන් සෝල් සින්දු කරන් කියන්න ආරාධනා කරා. ඊට පස්සේ මට ඒගොල්ලෝ ගෙව්වා මම ඉතින් ලංකාව වටේ සින්දු ගෙව්වා. ඊට පස්සේ ඔය රිත්මතාරක රවින්ද්‍රනාත් මහත්මයාගේ තිබුණ නළුනි සංගීත ප්‍රසංගය ඒකෙත් මම සෝතුනක සින් කරා. ඒ වගේ අයියේ මේ අපේ ජයන්ත අයියා ගොඩක් අසනීප තත්ත්වෙන් ඉන්නේ. ඒ ඉඳගෙන තමයි අපිට මෙච්චර ලස්සනට මේ ගීත ගායනා කරන්නේ. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගමන් අයියේ මොකක්ද ඊළඟට කියන ගීතේ? මම විජේ මහත්තයාගේ සින්දුවක් තෝරගත්තා මෙඩිකින් කෙනේ හඩ බරදා. සින්දුව විජේ පාරතෝගේ. හරි. අපි අහමු අයියේ ගීතේ. කළුවර අතරේ කඳු වැටි මානේ දුක්ඛිරාවේ සොන්නට පැරි සුදු මැණිකේ මින්නේ කිසි අන්න පනදා මේ ගල් ගමනේ
ඔබ නැති ගම්මානේ මේ දුර නැගේ මිනිකින් කිලි අඬ පරදා මේ ගැල් ගමනේ කළුවර අතරේ අතු වෙටි මානේ දුක්ගිරාවේ සවනට බැරි සුදු මෙනිකේ මිනිකින් කිලි අඬ පරදා මේ ගැල් ගමනේ සතලේ ඔබ සිත සැගවේ තාපය උතුරා උළුසුම ඔබගේ සිවුරේ දැවටේ නැහිරු පායන්නේ නෑ මතුරායි මිනිකින් කිලි අඬ පරදා මේ ගැල් ගමනේ කළුවර අතරේ අතු වෙටි මානේ දුක්ගිරාවේ සවනට බැරි සුදු මෙනිකේ මිනිකින් කිලි අඬ පරදා මේ ගැල් ගමනේ විජේ කුමාරතුංගයන්ගේ ගීතවල ලොකු අර්ථයක් තියෙනවා නේ. හැම දෙයක්ම මේ ජීවිත අත්දැකීමෙන් වගේ ඇත්තටම ගායනා කරලා තියෙනවා. ඔය දැන් මහාවනසේකරයන්ගේ ගීතවල ඔය ගුණයම අපි දකිනවා නේද ලේබර්මයි? දකිනවා මේ කියන දෙයට අමතරව ඒ ඇතුලේ තව දෙයක් තියෙනවා. ඔය කාව්‍යයන් රසාත්මක වාක්‍යයන් කියන්නේ ඒක රසවත් වූ කවිය ඒ වගේ මේකේ තියෙන අමුතු අර්ථයක් දැන් මේ අපි ඔය ගැල් ගමනක් ගැන සඳහන් වුණාට ඒ අතරින් මතුවෙන්නේ ජීවිත දුෂ්කරතා අර උඩින් මතු පිටින් දකින සුන්දරත්වයේ යටින් දැනෙන ඒ ජීවිතයේ විවිධ වකවානු පහු කරන අවස්ථා. සහ මට මතක් වුණා ඔය ගීතය අහනකොට ඔය සිරිබවයියා චිත්‍රපටියේ ජීවබේ වික්‍රම මහත්මයා රංගපාපු තම වටින චිත්‍රපටියක් සහ මේ ජනපදියකුත් තිබුණේ ලිබර්මේ මතකද අර කළුගල් තලාලයි පාරට දමන්නේ එමගල් පෑගිලයි කුරුකුරු ගෙවෙන්නේ. දැන් බලන්නේ ජන කවි වල ඉඳලම අද දක්වාම ඒ සමාජය තුළ ඒකෙන් අයින් වෙන්න බැරිලා තියෙනවා. ආපු ජීවිතයට ඒක හරි සුන්දරයි. කොහොමද ඔයාට මම දැන් මේ ජයන්තයි මොනවා හරි අහන්න හිතේ තියාගෙන හිටියා. අහන්න ගොඩාක් දේවල් මේක එක තහන් මේ විලාසෙට එකක් අහන්න ඉස්සෙල්ලා මේ අපි යන් අපේ සචින් නංගිගේ තව ගීතයකට. මොකද නැත්තම් අපිට රස කතා එකපාර අහන්න වෙනවා. මොකද නංගිවා ඊළඟට ගායනා කරන ගීතේ මම ඊළඟට ගායනා කරන්නේ ශෛලී රාජා මහත්මයාගේ මල්මත් කියන ගීතය. සචිනේ මම කතා කරන්න බැරුණානේ නේද? මම ඔයගෙන් අහන්න හිටියේ දැන් අපි ගීත බෙදෙනවානේ දැන් ඔය නව පරපුරේ ගීත ගායකයෝ. මොන පැරණි පරපුරේ ගීත ගායක හැබැයි මේ ගීත පැරණි වෙන්නේ නැහැ. කොහොම වුණත් ඒ වගේ පොඩි ඉරක් ගහගෙන බෙදෙන්නේ. දැන් ඔය ගීතවල මොනවා හරි වෙනසක් දැනෙන වෙනසක් තියෙනවද මොකක්ද? හිතනවා නව පරම්පරාවේ රසන ගීත නිර්මාණ තියෙනවා. ඒ සමහරක් ලාභදායකව සුනිල් සුමංග එහෙම ඇත්තටම හරියසයාගේ ගීතවලට
එයාගේ ලස්සන නිර්මාණ තියෙනවා. හැබැයි ඊට වැඩිය අපේ ප්‍රවීණ ගායකයෝ ගායක ගීත ගොඩක් අය හැඳිලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒකයි හරි ලස්සනයි ගීත අදට අපිත් අහනවා. පැරණි ගීත වල අපිත් ආසයි ඒවා රස විඳිනවා. ගායනා කරන්න ආස නැද්ද? ගායනා කරන්නත් ආසයි. පැරණි අයකින් කාය ගීතයක්ද වැඩිපුරම ගායනා කරනවා? මම ඇතරම මට ආසයි විතර ඕනම කෙනෙක්ගේ ගීත ගායනා කරනවා. ඔව්. ඒක මාන්තා පිරිමි එහෙම ගායක දෙයක් නෑ. නෑ එහෙම දෙයක් නෑ. මට ඒ ගීතේ ආසයි විතරක් මම ඒක ගායනා කරලා බලනවා මට පුළුවන් ද එහෙම කියලා. ඉතින් මම ආසයි. ගොඩක් නිර්මාණ රස විඳින්න ආසයි. හින්දි ගීත ගායනා කරන්න කැමති නැද්ද? හින්දි ගීත ගායනා කරනවා. ඒව නම් හැබැයි වැඩිම නෑ. සිංහල ගීත තමයි ගොඩක් කැමති මම. මගේ අම්මගේ අම්ම කියන ආච්චිට සින්දු කියන්න පුළුවන්. එයා කීබෝඩ් එකත් ප්ලේ කරනවා. ඉතින් මම හිතන්නේ එයාගෙනත් එන්නේ නැති. මම චූටි කාලේ ළමයි වගේම මොන්ටිසෝරි යන කාලේ
වගේම සින්දු කියනවා. එහෙම දැක්කා. මේ ඔයාගේ අම්මත් ඔයා විදිහටම ගායනා කර ඉඳිනවා ඒක. ඒක මං හිතුවේ මේ අම්මගෙන් දෙය හැකියාව ආවි කියලා. අර මේ මොන්ටිසෝරියන් කාලේ ගීත කිව්වනේ. ඇත්තටම මතකද මුලින්ම මොකද්ද කියපු සින්දුව කියලා? එහෙම මතක නෑ. අතන අපේ තාත්තේ ඉස්සරහනේ කැසට් පීස් තියෙනවනේ. ඒවල රෙකෝඩ් කරන්න පුළුවන් මම දන්නේ මට එහෙම. ඔව් රෙකෝඩ් කරන්න පුළුවන්. රෙකෝඩින් එක බඩ එකක් තිබුණා කැසට් එක. ඔව්. තාත්තා මේ මොන්ටිසෝරි කියපු සින්දු ඔක්කොම මම කියනවනේ කියලා. ඔව්. ඒවා මේ තාත්තා රෙකෝඩ් කරලා තිබුණා ඒවා. ඒවා නේ අප මට ඒක මතක නැහැ සින්දු ඒ කැසට් පීස් කිව්වේ හරි සුන්දරයි. ඔය කැසට් පීස් එක හිටපු ගමන් යන හෙඩ් එක ඇතුළට. ඊට පස්සේ පට්ට ගේමක් ගාලා ඕක කඩන්න නැතුව අරගෙන ඊට පස්සේ ඉලෙබෙනමයි මතකනේ ඕකට කාබන් පෑනක් දාලා කරකෝන විනාඩි 10ක් 15ක් යන ඔපරේෂන් එකක් ඒක දැන් අද වගේ මෙහෙම බටන් එක ඔබලා ඒක හරි ලස්සන අත්දැකීමක් නිසා ඔය පීස් දෙකක් දාන්න පුළුවන් කැසට් තිබුණා ඔටෝ ඒක දැම්මට පස්සේ ඔව් ඒවත් වෙනවා ඒ වගේම ඔය පීස් දෙකක් එක සැරේ දාන්න පුළුවන් කැසට් තිබුණා ඒවා ඔටෝ මාරු වෙන ඒවා තිබුණා සමහරවිට මේ සමාජ මට්ටම බලන එක මිනුමක් වුණා ඒ ගෙදර තියෙන කැසට් එක ඒ කියන්නේ වත්කම් වයින් මිනුමක් බවට පත් වුණා අද ඉතින් මේ ඇත්තටම රේඩියෝ එක ෆෝන් එකෙත් නෑ ඇත්තටම දැන් ආච්චිගෙන්ද ගීත කියන්න ඉගෙන ගත්තේ එහෙම නැත්නම් වෙන නෑ අතරම ආච්චි මගේ ළඟ ගොඩක් ඉන්නේ නෑ ආච්චි වෙනකම් පළාතක අපි වෙන පළාතකනේ මම හිතේ යාට අර ඒ හැකියාව තිබුණා මම චූටි කාලේ නම් සින්දු කියන්න පුළුවන් ඊට පස්සේ ඉතින් මගේ අම්මලා ඉස්මාව මියුසික් ක්ලාස් වලට දැම්මා එහෙම කොයි කාලේ මියුසික් ක්ලාස් එකද හතර වසරේදී වගේ ගියා මියුසික් ක්ලාස් ඊට ටික ගාලා කියලා නැවතුණා නෝ ආයෙ මම 9 වසරේ කෙනෙකුට අවුරුදු 14 දී වගේ ඉන්දියන් එක්සෑම් කරන්න ක්ලාස් ගියා. ඔබ ඉන්දියන් එක්සෑම් එක කරන්නේ වයස කීයේදීද? ඒකේ වයස 14 තමයි පටන් ගත්තේ. අද මම ඩිප්ලෝමා ඕලෙවල් වෙනකන් ඩිප්ලෝමා වෙනකන් කරා. ඊට පස්සේ මම උසස් පෙරේට තෝරගත්තේ වාණිජ්‍ය විශ්වවිද්‍යාලය මට ටිකක් සංගීතේ මග ඇරුණා. ඉතින් එතනින් නැවතිලා උසස් පෙරේට මම හම්බුනා. එතකොට පාසලේදී සංගීතයේ මොන අංශවලට කටයුතු කරේ? පාසලේදී ඔය තරඟ වලට එහෙම සහභාගී වුණා. ජයග්‍රහණ කරලා තියෙනවා. ඒ වගේ රියැලිටි ප්‍රෝග්‍රෑම් වලට ගිහිල්ලා තියෙනවා. ඔව් මම රියැලිටි ප්‍රෝග්‍රෑම් වලට ගියා. ඒවත් ඒවා මොනවද? මම හීරෝ ස්ටාර් සීසන් 4 එකේ. ඒකින් ගියා. ඒකේ මුල් වටේ වෙනකම් ඉදිරියට ගියා. ඉතින් තමයි සංගීත ජීවිතේ. දැන් ප්‍රසංග වේදිකාවට ඔබ අවතීර්ණ වෙලාද? ප්‍රසංග වේදිකාවට සමහර අවස්ථාවලට ආරාධනා ලැබෙනවා. එතකොට යනවා. ඔව්. මම ඉතින් මගේ රැකියාව කරන නිසා සංගීතය ඇත්තටම විනෝදාංශයක් වගේ තමයි ගොඩක් දුරට මම ලියාගෙන ඉන්නේ. ඇයි සංගීත විෂය තෝරගත්තේ නැත්තේ ඒ ලෙවල් වලට? නැත්නම් මට ඒ කාලේ වාණිජ්‍ය විශ්වවිද්‍යාලය ආධාරණ හිතුණා. දැන් ඔබ කරන රැකියාවත් එක්ක ඒ ආධාර විෂය උපාධිය බද්ධ වෙලාද යන්නේ? ඔව් ඒ කියන්නේ රැකියාව කියන්නේ මම මගේ විෂය ජොබ් එකකට ගියා සබ්ජෙක්ට් එකක් කරන්න. ඒක ඩොකියුමන්ට් කියන්නේ ඒතර මම ඉගෙනගත්ත දේවල් වලින් ගොඩක් ප්‍රසම්පාදනය. ඔව් ප්‍රසම්පාදනය. ඒක මට තියෙනවා. ඉගෙනගත්ත දේවල් මට ප්‍රායෝගිකව කරන්න අවස්ථාව ලැබුණා. මට ලැබිච්ච විෂය අන්න ඔබට වාණිජ්‍යංශයේ හැදෑරීම සහ ආධාරපු කෙනෙක්ගේ විෂය කරනකොට අවබෝධයකින් ඒ කටයුතු කරනවා. ඒතර ආයතන සංග්‍රහයට මුදල් පොතට අනුව ඒ රෙගුලාසියට ඒ ගිණුම් වාස්තා සංස්කරණ හැකියාවන් ලැබෙනවා. ඔව්යි. ඒ වගේ මේ අපි ජයන්තයේ බිස්නස් ස්ටාර්ට් එකේ මොකද මේ දවස්වල? මගේදී බිස්නස් හොඳයි. ඉතින් වලක් නැහැ ඉතින් මම දැන් ජයසී කේටරින් කියලා බිස්නස් එක හදාගෙන යනවා. ඉතින් මගු ගාව දාන ගෙවල් හැමදේටම දැන් ඉස්කෝලවල ඒක කරනවා. ඉතින් මේ දවස්වල ඇත්තටම හොඳයි. අවුස්සවල උඩක් කැම දෙනවා. ඒක මට මතකයි ජයන්තයේ මේ සංගීත කණ්ඩායමක් තිබුණා. අපි ඒ කාලේක පුල් බෑන්ඩ් එකක්. ඔව් ඉස්සර තිබුණා. බෑන්ඩ් නම් කීපයක් තිබුණා. ඔව්. ඒ සිංගර මේ අන්තරේටි මේ මාත්‍ය සිංගර. සයනාර කියලා බෑන්ඩ් එකක් තිබුණා අපේ වණ්ඩාරක මේ කාලේ. නැත්නම් අවුරුදු 15ට උඩදී. ඉතින් ඒ බෑන්ඩ් එකේ දැන් අපි මම ඉදි පිටුම තමයි සින්දු කිව්වේ. ඔව්. අපි බෑන්ඩ් එකට සින්දු කරන අපහසුයි. මම ඉදි පිටුම තමයි ඉතින් වෙඩින් එකක් කරත් ඒ කාලේ
කොට දාන්න නේද? ඔය වගේ ජයන්තයි දැන් අයියාගේ හැකියාව දැන් අයියාගේ දුවලා පුතාලා කාට හරි තියෙනවද? නෑ ඒගොල්ලෝ ඉතින් සංගීත පැත්තට ඉච්චට බර වුන්නේ නෑ හැබැයි. ඒ වගේ සාප අපි ලොකු පුතාලා පොඩ්ඩක් සාපසිද්ධ කියන්න පුළුවන්. ඒවත් ඉතින් ඒගොල්ලෝ ඉතින් ඉතල මොනවාවත් කරේ නෑ ඒක. දැන් එතකොට මේ සංගීත බෑන්ඩ් එක එහෙම නැත්නම් සංගීත කණ්ඩායම් කලාවෙන් ඊට පස්සේ මම තවත් දෙන්නෙක් එක්ක ත්‍රිබිස් කියලා අපි හදාගෙන අට පුරාම ඒක සින්දු ඒ කාලේ ආත්මා සින්දු කියනකොට ආත්මාගේ සින්දු ටික එතන ආත්මා කරන්නේ. ආත්මා ලියනකේ අපිට දෙනවා මේ වෙඩින් එක සෙල්ලම් කරන්න. මොකද අපි හැමෝම සින්දු කියනවනේ. ඔව්. ඒ කාලේ ගොඩක් දේවල් ඉතින් කරා හැමදාම හොටෙල් වල වෙඩින්ස් වල අපිට තාමත් ඉතින් යනවා ඉතින්. ඔව් තාමත් ඒක. දැන් සංගීත කණ්ඩායමත් එක්කද අයියා? ඔව් සංගීත කණ්ඩායමකට අපි ත්‍රිබිස් කියලා තුන්නේ කියලා මේ ලිපිනුයි. මේ පෙත සෙල්ලම් කරලා ගිහිල්ලා වෙඩින් එක. ඒ බිස්නස් වල ඒවත් යනවා. ඔව් ඔව්. දැන් කාර්යබහුල ජීවිතයකට කරන උතර සංගීතයට තියෙන කැමැත්ත ලැබියාව සාගේ ඇඟේ තියෙන අර සජීවී ගුණයත් එක්ක ඉතින් මේ සියල්ල කළමනාකරණය කරමින් ගෙදරයි උදව්වත් ඇතුව ඒවේ තියෙන විඩාව හැමදේම යනවා ඇති ගීතයක් ගායනා කරලා ඉන්නකොට නේද? ඇත්තට මොන දේ තිබුණා සංගීතය කියන්නේ පුදුම දෙයක්. ඒ කියන්නේ ඒක තියෙන ඉඳ අපි මෙහෙමත් ඇත්තම ජීවත් වෙන්න නැත්තම් නේද? දෙවියන්ගේ ලැබුණු දෙයක් අක්කෝ. ඒ වගේ දැන් අදත් ලොකු ලකුණක් නේ දාගත්තේ. දැන් විවාහ වෙනකොට මොනවා හරි ඩවුරි එකක් ලැබෙනවනේ. දැන් එහෙම බැරි වෙලාවත් මොනවා හරි මගේ ඇරිලා තිබුණා නම් ඉතුරු ටිකත් හම්බ වුණා. හම්බ වෙනවා මේ ගිරිවැගේ බවගෙන්. ඒ ඉතුමියගේ උපන්දිනය වෙනුවෙන් සංගීත මේ වගේ සඳහාවක්. ඉතුමිය නැති වුණත් ඒ මොනවා හරි ආශිර්වාදයක් ලැබෙයි. සහ දැන් අපේ නිහඬව හිටියා මේ සංගීතාචාර්යතුමා ශිෂ්‍යයන් මං හිතන්නේ දහස් ගානකට අදටත් සංගීතය උගන්වන්නේ සංගීතයට ශාරද ඒ වගේම බෙල්ලුඩ ආයතනයේ සංගීත ආචාර්යවරයෙක් සංගීත උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන අපේ ඉලේ පෙරුම අයියා මං හිතන්නේ අපිට හැමදාම රස කැඳවන කෙනෙක්. අයි මොකද ඊළඟට ගායනා කරන ගීතේ? අපි ඊගාවට මේ ජනප්‍රිය ගීතයක්. අපි විරුකල්පනා කියන ගීතය ගායනා කරලා ඉඳයි කියලා මට කියනවා. මොකද චිත්‍රපට ගීතයක්. දිනුම් කණු කියන චිත්‍රපටයේ සරත්නායක විසිනේ තමයි ඒක සංගීත නිර්මාණය කරේ. මම හොඳම ආස කරන සංගීතඥයෙක් තමයි කිව්වේ. හිතන්නේ ඊටාම දක්ෂ ගීපද රචකයෙක්, ඒ වගේම භාෂා විශාරදයෙක්, මහාචාර්යවරයෙක් සුනිල් ආරියරත්න මහත්මයා, ඒ වගේම තිලකරත්න කුරුපිට බණ්ඩාර ඔහුගේ සහෝදරයා ඒත් එහෙමයි. එතකොට මේ සුසංයෝගය සරත් දසනායක සුනිල් ආරියරත්න එකතු වෙලා නිර්මාණය කරන මේ ගීත ඊටාම උසස් තත්ත්වයේ ගීත. ඒක නිසා නූතන පරපුර, ඒ වගේම පැරණි පරපුර, අනාගත පරපුර මේවා මුක්ති විඳිනවා. දැන් මෙතන උනත් සචිනිත් ඒවට ආදරය කරනවා, ජයන්තයත් ආදරය කරනවා, ඔබත් ආදරය කරනවා. මේ ගීත සදාතනික ගීත. ඒ වගේ මම හිතන්නේ ඔබත් ඔය ගීතේ මම හිතන්නේ කීප වරක් ගායනා කරලා තියෙනවා. ඔව් අපි ඇත්තටම මේ ගීතේ මමට බොහොම සමීප ගීතයක්. මොකද මේ 1985 බොහොම ඈත යුගයේදී හදපාංගොඩ මධ්‍යම විද්‍යාලයේ තිබුණ සංස්කෘත ලංකා ආධුනික තරගය. මේ තරගය මුලින්ම ඉන්ටර්විව් එකක් කරලා තමයි ගන්නේ. හරි. මම ඒ අවස්ථාවේ මේකට ගිහිල්ලා ඉදිරිපත් වුණා. හරි. යාළුවෝ මාර්ගයෙන් ඒක විශ්ලේෂණය කරන්න පැමිණියේ මේ දායකතුමා. මම ඒ වෙලාවෙම ඉදිරිපත් වුණා ඒක ගත්ත ලංකාවේ. ඒ නිසා මට බොහොම සමීප ගීතයක් මේ නිර්කල්පනා ගීතේ. ඉතින් මේ ඒ වගේ සරත්නායකගේ මියුසික් ඇත්තටම මේගොල්ලන්ට දන්නේ නැහැ මම පොඩි කැලලක් අටින් කියලා මෙන්න මේක ගහන්න මට. කොහොමද මම ඒක ගත්තා. ඉතින් මම බොහෝ අවස්ථාවල මේ ගීතය ගායනා කරලා තියෙනවා. ඒ වගේ මට ජීවය දෙන ගීත දැන් දැනනවා තියෙනවා දැන් ශිෂ්‍යන්ත මාතේ වාරේ ඉන්නේ. ඈ ඒ මියුසික් කරන මයි ගීතවලට අමතර ඉතින් මම බොහොම කැමති. මොකද දැන් උමාදස්තුම් කියලා කියන ගීතයක් තියෙනවා නේද? ආලා තියෙනවානේ. ඒක ටැම්බි. මියුසික් මේ සරත් දසනායක. ඒක වෙනස් ආකාරය යන මේකක් නමුත් අපි තමයි ගායනා කරන්නේ. හරි අපි අහමු ගීත. හරි. යුරු කල්පනා නිතක දැල්ුණා අමයුරු
මට වැලියවුරකි මහා සමුදුර දියරැල්ලකි මගිර මට වැලියවුරකි මහා සමුදුර දියරැල්ලකි කටුවකුලින් මල් පුබුරනි ඔබ හිඳේනම් මියුරු කල්පනා හිතක දැල්ලුනා අමයුරු රස හසකෙන් මෙද හිතක් නිමෙන්නා මියුරු කල්පනා අපි හැමෝටම කියමු රසට ඒ කියන්නේ යාළගේ උත්සවයක් තියෙනවා නම් රස කෑම ගන්න ඕන නම් ඔව් අපේ ජයන්තයි අමතන්න කියලා ඒ වගේම ඔබට සියලු දෙනාට ආරාධනා කරනවා සයිබර් අවකාශයේ වින්දනීය දෙහෝරාව රස රැ සමග රැඳී සිටින්න. ජයන්ත මොකද්ද ගීතේ? මම විජේ කුමාරතුමාගේ සැරයට සිට තෝරගත්තා. මම ඒකට ආරාධනා කරනවා සති විස්තු එක සහයෝගයට
පැතුමක් අත නෙමෙ සසරේ නික්වෙනදා අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනක් අපි එකට යමු සැරටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනක් අපි එකට යමු ඔයත් ගෙදර උන්දටින්ම කියනවා. ඔව් දැන් ඔය එහෙම කියපු අයගේ මට මතක් වුණේ මේ ගීතය අහනකොට මේ දවස්වල FB කියනවා හිටපු ගමන් පෝස්ට් එකක්. වයසක ආතා කෙනෙක්ව ආච්චි කෙනෙක් අල්ලගෙන යනවා. එහෙම නැත්නම් ආතා කෙනෙක් ආච්චි කෙනෙක්ව අල්ලගෙන යනවා. ඒකේ මේ පොඩි වැකියක් ලියනවා. දීපු පොරොන්දු හරියටම රැකපු මිනිස්සු. දැන් කාලේ ඒ වගේ නැද්දයි? දැන් කාලෙත් දැන් ඔය ප්‍රේමය හැමදාම එකම විදිහට තියෙනවා. ඒක රාධා ක්‍රිෂ්ණගේද ගාමිණීසි එහෙම නෑ. ප්‍රේමය කියන එක හැමදාම ලෝකේ තියෙනවා. පවතින ඒක නිසානේ. සහ මේ අවස්ථාවේ කියන්න පුළුවන් තාම සංවේදී කාරණයක් තමයි දැන් අපි ඔය විදිහට ප්‍රාර්ථනා කළාට එක්කෙනෙකුට බොහෝ විට තව කෙනෙක්ගේ වෙන්වීමක් ඇස් දෙකෙන් බලලා දරාගන්න. අපේ ජයන්ත අයියනේ අපි අද මේ ප්‍රෝග්‍රෑම් එකට මෙහෙම ගෙන්න ගත්තේ. සමාදර අනුග්‍රහය. ඔව් අනුග්‍රහය. ඉතින් අයියෝ වාට ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට. මේ ඒ වගේම සචින්නන්ගේ ඔයාටත් ගොඩාක් ස්තුතියි මේ අද මේ ප්‍රෝග්‍රෑම් එකට ආවට. ජයක්‍රමයේ ඔයාටත් ඒ වගේම ගොඩාක් ස්තුතියි. මේ ඉතින් අයියෝ ඔයාට මොනවද තව කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ දැන් අපේ රසවතා හිතවතා. ඔව්. ජයන්ත අයියා අතන විජේ කුමාරතුංගට ඔබ කරන මෙහෙයට ඒ ගීත ඉදිරියට ගෙනියන්න ඔබ දක්වන වෙහෙසට ස්තුතියි ජයන්ත අයියා අපේ කලාව ආරක්ෂා කරන්න ඔබ වෙහෙසෙනවා. ඒ වගේම ජයන්ත අයියාගේ සියලුම ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සචිනීගේ කර්මියක් හැටියට ඔබේ දායකත්වය අපි අගය කරනවා. ඒ වගේම ඔබේ අනාගත ජීවිතයේ වාසනාවන්ත කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවත් අනාගත බලාපොරොත්තු තියනවද? සංගීත පැත්තට ඉස්සරහට යන ආසයි ඒක එනකොට ආසාව නිසා දැකියාව සම්බන්ධ ජීවිතය ලස්සනට ගත කරන්න තමයි ආසය. ඒ වගේම ජයන්තට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මටත් මේ ලස්සන අවස්ථාවට සහභාගී වෙන්න ආරාධනා කරාට මගේ වාටට අධ්‍යක්ෂකතුමා අසරයි ප්‍රෝග්‍රෑම් එකේ අධ්‍යක්ෂකතුමා. රන්දික අයියටයි හැමෝටම ගොඩක් ස්තුතියි. අතනම ලස්සන ගොඩක් ස්තුතියි. ඔබට ප්‍රාර්ථනා කරනවා අපි සුජානි සමග මම අපේ අධ්‍යක්ෂකතුමා රන්දික විජේමාන අපි ප්‍රාර්ථනා කරනවා ඔබේ නිර්මාණයක් තුලින් ඊළට යන අවස්ථාව ලැබේවා සහ කියලා ඔබේ ඔය රැකියා ජීවිතයේ තව ගොඩක් දිගු ගමනක් තියෙනවා පරිපාලනයේ පැත්තෙන්. ඉතින් මේ අවස්ථාව මම හිතන්නේ ඔබ ලබා ගනී කියලා විශ්වාස කරනවා සහ සුබ පතනවා. ඒ වගේම ජයන්තයටත් ජයන්තය පවුලේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. චන්ද්‍රරත්න ඉලේපෙරුම අයියටත් ගොඩක් ස්තුතියි මේ අවස්ථාව රසවත් කරන්න සහභාගී වුණාට. මම හිතන්නේ අන්තිමටම ඔව් අපිට මේ රස කතා අහනකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ නේද අයියේ? එහෙනම් අපි යමු නේද අයියාගේ ගීතකින් අපේ ආයෙත් දවසක හම්බ වෙමු. සියලුම ලෝක වාසීන්ට සාමය සතුට උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔව් ඒ වගේ මේ පවතින යුද්ධය අවසන් වෙලා අපිට ඊටාම ඉක්මනින් මං හිතන්නේ සාමය උදා වෙන්න කියලා තමයි අපි හැමදෙනාගේම ප්‍රාර්ථනාව මේ තියෙන කරදර බාධක ඉවත් වෙලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද අවසන් කරමු. ඔබේ නිවසින් සමුගන්නවා සියලු දෙනාටම වාසනාවන්ත හෙට දෙනියක්. එතන මගේ මේ අවසාන ගීතය. මේ ගීතය තමයි ජනප්‍රිය ගීතයක්. විශේෂයෙන්ම මේ ගීතයක් තරදසනායක තමයි මේ සංගීතවත් කරලා තියෙන්නේ. අරුණාත් නාබීසේක තමයි ගීතය ලියලා තියෙන්නේ. දැන් මීට ජෙතින් ගායනා කරපු සැරයටින් අපි යන්නේ තුරා ගීතේ සංගීතේ කාර්යද තරදසනායක. ඒ නිසා
මේ ගීතේ ජෝතිපාල ජෝතිමත් ගායනා කරපු මේ ගීතය. නිසා මම මේ අවස්ථාවේදී මේ ගීතේ ගායනා කරනවා. මගේ පියාදරි සොයා ගොසුම් හිතේ තියෙන දුක කියවන්නේ සුළු යුග රැයා නැහැ පිය වෙන්නේ සිසිල තුරුළු කර එන මුදු මදනල ඇයගේ සුවඳයි නැෙන්නේ මලින් පිරී ගිය විසල්වනි යසලා යන උරුල්ලනි මගේ පියාදරි සොයා ගොසුම් හිතේ තියෙන දුක කියවන්නේ පියුමේ සිරවුණු බබරෙකු විලසට මාය ළඟ තනියට හිටියේ මලින් පිරී ගිය විසල්වනි පියාසලා යන කුරුල්ලනි මගේ පියාදරි සොයා ගොසුම් හිතේ තියෙන දුක කියවන්නේ උඩින පන්සල් යෙටි මට දැන් සීවෙනවා අද ඔබ තැනකය මාතව තැනකය මගේ හදවත දැන් වැළපෙනවා මලින් පිරී ගිය විසල්වනි යසලා යන උරුල්ලනි මගේ පියාදරි සොයා ගොසුම් හිතේ තියෙන දුක කියවන්නේ